Hello guys, what's up? ඔන්න අදත් ඔයාලට සුපිරි වීඩියෝ එකක් කරන් ආවා. අපි අද කතා කරනවා ඔයාලට ඩොලර් එකක් ඩොලර් ලක්ෂයක් වුණත් කරන්න පුළුවන් මෙතඩ් එක. මේක ඔයා හරියට බලලා කරන්න ඕනේ. මේකේ තියෙන තියරි එක අපි කරනවා. මේකේ ඒ කියන්නේ ඔයාලට මතක ඇති මම ලංකාවේ ෆස්ට් ටයිම් අරන් ආවා ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල තියෙන ක්‍රිප්ටෝ බයි කරන වැඩ. ඔන්න ඔයා ඒක බැලුවා නම් ඔයාලට මතක ඇති මොකද්ද මේ මම කියන්නේ කියලා. ඩෙක් ස්ක්‍රීන පැන්තන් වලට එහෙම හදලා එකක් ගන්න. මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ කියන ඒක account හදන process එකේ එහෙම ඒ වීඩියෝ එකේ සම්පූර්ණ මම ටියුටෝරියල් එකක් කියලා තියෙනවා. දැන් මේ වගේ යන ඒ කියන්නේ අලුතෙන් මේ දැන් හැදෙන coins එහෙම ඔයාලට මේ දැන් buy කරලා තව විනාඩි 5කින් විතර ඒක ඔයා ඩොලර් 100ක buy කරොත් ඒක ඩොලර් 500ක් ඩොලර් 1000ක් වුණත් කරගන්න පුළුවන්. මේ විනාඩියෙන් විනාඩි දෙකෙන් සමහරක් විතර දවසින් මේ වගේ කරන්න පුළුවන් වැඩක් තමයි මේ ඩිසෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ජස් වල තියෙන ක්‍රිප්ටෝ buy කරන එක. ඒවා කියන්නේ මේවා තාම ක්‍රිප්ටෝ coin එකක් විදිහට මේවා ලිස්ට් වෙලා නැහැ. මේ ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා ඒකට chart එකක් දාලා market cap එකක් දාලා මෙතන මේ coin එක තියෙනවා. ඊට පස්සේ මේක ලිස්ට් සමහර coin ලිස්ට් වෙනවා, සමහර ඒවා ස්කෑම් වෙලා යනවා. මෙන්න මේ වගේ coins දෙකක් තියෙනවා. ඔයාලට මේක ස්කෑම් වෙන ඒවා වගේනුත් පුළුවන්. ඔයාලට මේ coins හරියන ඒවා වගේනුත් ඔයාලට මේ දෙකෙන්ම ඔයාලට profit එකක් ගන්න පුළුවන්. මේ profit ගන්න අපි rug and full කියන method එක. දැන් මම මොකද්ද කියලා සරලව කියන්න rug and full method එක. දැන් rug and full කියන්නේ සමහර දැන් සාමාන්‍යයෙන් මම ඉන්නවා නැත්නම් කවුරු හරි ඉන්නවා Solana හරි මොකක් හරි එක එක network තියෙනවනේ. දැන් අපිට මේ ක්‍රිප්ටෝ හදන්න පුළුවන් network තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් Solana, BSC, Arbitrum මේ වගේ එක එක network වල තමයි අපිට crypto coins create කරන්න පුළුවන්. දැන් අපිට මේ Solana වගේ network එක coin එකක් හදනවා කියන්නේ පට්ට ලේසි. අපේ නමෙන්ම අපේම coin එකක් හදලා බොරු promote පාරක් හරි දාලා මේක coin එක ඉහළට pump කරලා එක පාට crash කරලා දානවා. ඊට පස්සේ ආයෙ coin එක පටන් ගත්ත දන්න වෙනවා. පොඩ්ඩක් ඉවසන්න ඔයාලට තේරෙන්නේ නැත්නම් මේක මම ඔයාලට live practically මේක පෙන්නන්නම්. මෙන්න මේක තමයි rug and pull method එක. දැන් ඔයා කොහොමද බලයි මේ rug and pull method එකෙන් ඔයාලා ඒ කියන්නේ මේ coin එක rug එකටයි pull එකටයි යන හරීම තැන ඔයාලා ගත්තා කියන්නේ ඔයාට මේකෙන් හොඳ ගාණක් earn කරගන්න පුළුවන් මේ rug and pull method එක. එතකොට දැන් මේක decentralized exchanges වල ඔයාලට crypto buy කරන්න ඔයාලට පුළුවන්. Dex screen ඒ වගේ platform එකකින් පුළුවන්. දැන් මේක කිසිම risk එකක් ගන්න නැතුව කරන්න පුළුවන් වැඩකුත් තියෙනවා. ඒක තමයි Binance එකේ Alpha ඇවිල්ලා තියෙනවා. Alpha එකේ නම් මේ rug and pull method වෙන ඒවා සෑහෙන අඩුයි. ඔයාලට risk එකක් නැතුව කරන්න ඔයාලට පුළුවන් මේ Alpha එකෙත් ඔය list වෙන්න කලින් coin buy කරන්න පුළුවන්, sell කරන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකේ මම ඉස්සරවම basically ඔය මෙලොවම දෙයක් දන්න කෙනෙක්ට Binance එකේ කොහොමද risk එකක් නැතුව මේ වගේ coins buy කරන්න කියලා මම normal shape එකේ පෙන්නන්න. ඊට පස්සේ අපි යන් advanced tutorial එක rug and pull method වලින් කොහොමද අපි ක්‍රිප්ටෝ වලින් ලොකු ගණක් earn කරන්නේ DEX screen වගේ decentralized exchanges යොදාගෙන. ඒ කියන්නේ මේක තනි අයිති යන්න. ඉස්සරහම බලමු Binance එකේ තියෙන එක. ඔන්න guys මම ඉස්සරහම Binance එකට යනවා. Binance එකේ ඉස්සර ඔයාලට මේ අප්ඩේට් එකෙන් පස්සේ Alpha කියන එක ඇවිල්ලා තියෙනවා. Alpha එක ඔයාලා බලන්න මේ තියෙන Alpha කියන්නේ මේවා list වෙන්න කලින් තියෙන coins මේ market එකෙන් අපිට buy කරන්න පුළුවන්. දැන් Binance එකේ විශේෂත්වයක් තියෙන ලොකු risk එකක් ගන්න නැතුව ඔයාලට මේ list වෙන්න කලින් coins buy කරන්න පුළුවන්. හැබැයි මේ වගේ ලොකු gain ගන්න බෑ. 100,000 110,000 වගේ ලොකු gain ගන්න බෑ මේ Binance හරහා. හැබැයි ඒ වගේම තමයි මේකේ loss පැත්ත පෙන්නන්නම loss වෙන්නේ 110ක් 115ක් ඒ වගේම තමයි මේ Binance එකෙන් මේක මේ වෙන්නේ. ඒ කියන්නේ මොකෝ Binance කියන ඔයාලා දන්නවා Binance එකේ risk එක අඩු. ඒ කියන්නේ මේ gain එක තියෙන 100 ගානක් තමයි මේකෙනුත් ඇවිල්ලා තියෙනවා. මේක loss පැත්ත 114යි massive loss එක ගිහිල්ලා තියෙනවා. එතකොට මේක risk එකක් ඇත්තෙම නෑ. හැබැයි ඔයාලට දවසින් වගේ 100ක වගේ gain ගන්න පුළුවන්. මේකේ coins buy කරන්න නිකන් සාමාන්‍යයෙන් Binance එකට ආවා Alpha කියන option එක තියෙනවා. මෙතන ගිහින් අපිට දාලා coin එකක් තෝරවුවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ chart එක බලලා මේක up වේ වගේ හිතනවා නම් මෙතන අපිට මේ coins buy කරලා තියා ගන්න පුළුවන්. මෙතන රුපියල් 30කින් නම් මේ coins buy කරන්න පුළුවන්. මෙතන ඔයා amount එක දාලා මේ coin එක ගහලා මෙතන buy යවුවා. ඊට පස්සේ මේකේ chart එකේ පොඩ්ඩක් මේ coin එක උඩට පැත්තට ගිහින් තිබ්බාම ඔයා trade කියන එකට ගියා. මේවා sell කියන ඔබලා ඔයාලට මේකේ gain එකක් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි සරලවම මේ list වෙන්න කලින් ඒවා Binance එකෙන් දැන් මේ buy කරන්න දීලා තියෙන අවස්ථාව. මේකෙන් ඉතින් risk එකක් ඇත්තෙම නැහැ. ලොකු risk එකක් නැහැ. 110ක 20ක වගේ ගේන්න නැත්නම් ඔය වගේ හොඳ project එකක් දාලා වැඩ කරොත් ඔයාලට ලොකු risk එකක් නැතුව ගාණක් මේව කරගන්න පුළුවන්. දැන් guys ඔයාලා බලන් හිටපු rug and pull method එකෙන් ගහන එකට යන්න. මේක තියෙන්නේ rug and pull method එක පෙන්වන්න ඔයාලට ගත්ත chart එකක්. මෙහෙමයි යන්නේ. දැන් rug and කියන්නේ මේක මොකක් හරි මේ crypto network එක crypto coin එකක් හදනවා. මෙන්න crypto coin එක හදපු ගම. මේ මං ඉන්නේ 15 minutes time frame එක. මේ සමහර ඒවා මෙහෙමයි rug and pull method එක සමහර අය ගහනවා 1 minute chart එකේ ගහනවා. සමහර අය 15 minutes 1 hour වගේ ගහනවා. සමහර අය 1 day ගහනවා. ඒ කියන්නේ coin එකක් create කරනවා මෙන්න මෙතන. ඊට පස්සේ මුලට ඕන් ටිකක් අප් වෙනවා. මේක නිකන් කන්ස්ට්‍රෝ එක පාට ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලා coin එක යන යෑමන බලන්නවා.
මේ හරිය නෝමල් යනවා මේ හරිය නිකන් පොඩ්ඩක් ඒ කියන්නේ බයි කරගත්තා මේ හරිය සේල් කරනවා මේ වගේ ගිහින් මේ කොයින් එක උඩටම යනවා කොයින් එක යන්න පුළුවන් උඩරිම වැලියු එකට ගියාම මේක එක මේ 15 මිනිත් මේක එක විනාඩියෙන් දෙකෙන් වගේ එක ක්‍රෑෂ් කරලා දානවා පල්ලෙහාටම ඊට මේ ආයේ කොයින් එක ආපු තැනටම යනවා සමහර අය ඒ කොයින් එකේ ලිස්ටඩ් ප්‍රයිස් එකටත් වැඩිය පල්ලෙහාට මේ කොයින් එක අරන් යනවා මේක තමයි රග් ගැන් පුල් එකක් කියන්නේ සමහර අය මේක අහු වෙනවා ඒ කියන්නේ මේ හරියට කොයින් එක සමහර අය බයි කරනවා මේ වගේ මේ කොයින් එක මෙච්චරක් ගේන් වෙච්ච එකක් කියලා මේ හරියදීද මේ සමහර අය උඩින් බයි කරනවා බයි කරන්න මේක තව උඩට යනවා මේ කොයින් එක ක්‍රියේට් කරපු එකනා පුල් එකක් ගහනවා පල්ලෙහාටම කඩාගෙන යනවා. ඒතකොට ඒ කට්ටියගේ ඔක්කොම ලික්විඩේට් වෙලා යනවා. හැබැයි මේ හරියදී මෙයාලත් එක්කම මේ රග්ගන් පුල් එකක් මෙතන යන්නේ කියලා අල්ලගෙන උඩට අල්ලගත්ත අය මේ හරියදී උඩට සෙල් කරගත්තා නම් ඔයාලට මේකේ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මේක මේ හිපෝමේනිකා එක කොයින් එක ඩෙක් ස්ක්‍රීන් එකේ මේක තමයි සරලවම රග්ගන් පුල් මෙතඩ් එක. ඊට පස්සේ මම ඔයාලට මේක එකක් තව ඒ වගේ පෙන්නන්නම්. මම කලින් පෙන්නුව වෙන එක. මෙහෙම කොයින් එකකට ඇවිල්ලා chart කියන එකට ගිහිල්ලා බලන්න මේ rug and pull method එකේ දැන් coin එක තියෙන්නේ කොයි හරියද මෙන්න මම කිව්වා වගේ මේක daily rug and pull එකක් ගහන්න හදපු coin එක මෙන්න බලන්න පළවෙනි දවසේ ඔන්න උඩට ගිහින් දෙනවා up වීගෙන ඊට පස්සේ මෙන්න මෙතන pull එකක් ගහනවා දැන් මේක මේ පල්ලෙහා මෙතනටම යනවා දැන් මේක buy කරන්න හොඳ level එක නෙමෙයි තියෙන්නේ මොකද මේ 1යි 2යි 3ක්වත් අඩුම යන 3 4ක් විතර යන මේක සමහරක් විතර මෙයා ගහලා තියෙන one day frame එක කලින් ගහපු එක්කෙනා ගහලා තියෙන 15 minute time frame එකේ තමයි rug and pull එක ගහලා තියෙන්නේ එතකොට මේක දැන් අපි බයි කරා කියලා වැඩක් නැහැ කොහොමද මේක පල්ලෙහාට කඩාගෙන යනවා මෙන්න මේ හරියදී වගේ අපිට මෙන්න මේ වගේ තැනකදී කන්ෆර්මේෂන් එකක් අරගෙන බයි කරාගත්ත කියන්නේ ඔයාලට මේකේ ගේන් එක මම පෙන්නන්න මාස්ක් දැන් මෙතන නම් 24 hours මේක යන්නේ අර කලින් එකේ හැම මේ 5k 1k කියන්නේ 100,000ක් ගේන් නෑ මේක 15000ක් ගේන් නෑ මේක 2k ගේන් අරක තියෙන 100 ගානක ගේන් Binance එකේ මේවා මේ 24 hours ඒ කියන්නේ පැය 24ට 100,000ක් ගේන්න. සමහර ඒවා විනාඩි 5ට 100,000ක් ගේන්නයක් යනවා. ඔක 1 minute වගේ ගැහුවා. මේක බලන්න මේකත් මම හිතන්නේ දැන් කඩාගෙන වැටෙන ගමන් යන එක. මේක දකිද්දිම පුළුවන් chart එකේ ගිහින් chart එක බලන්න නැතුව මම කිව්වේ සතෝෂි කියලා coin එකක් බලමු one day එකේ. අන්න මේක මේ බලන්න time frame මාරු කර කර බලන්න. ඔන්න මේක නම් මම හිතන්නේ දැන් කඩයි යන ගන්න. තව චුට්ටක් උඩට ගිහින් pull එකක් යනවා. මේක buy කරන්න පුළුවන් level එක නෑ. මේ ක්‍රීල් කියන එක පෙන්නන්න ක්‍රීල් කියන එක 1368ක් ගිහින් තියෙනවා අන්න ඒකේ දැන් යන්නේ දෙවෙනි එක මේ ක්‍රීල් එක නම් සාමාන්‍යයෙන් බයි කරන්න හොඳ රේන්ජ් එකක තියෙනවා අපි මේකේ පුල් මෙතඩ් එකක් හරි මේ රතු කැනලයක් හැදීගෙන වගේදී මේ පොඩි ටයිම් ෆ්‍රේම් බලලා මේකත් මම හිතන්නේ මේ ඔන්න ඔක්කොම මේ මෙතනින් බයි කරා නම් 1000 ගණන් ගේන්නේ දැන්ඩම ඇවිල්ලා තියෙනවා මේක උඩට අඩු ටයිම් ෆ්‍රේම් අඩු කර බලද්දි මෙන්න මෙහෙම ගිහිල්ලා මේ තව උඩට යනවා. තව උඩට ගිහිල්ලා එකපාරට පුල් එකක් යනවා. මේක අපිට බයි කරන්න පුළුවන් ලෙවල් එක තියෙනවා. මේ වගේ බලලා දැන් කොයි පුල් එකේද තියෙන්නේ රග් එකේ තියෙන්නේ කියලා අඳුර ගන්න ඕනේ. එතකොට දැන් පුල් එකේ තියෙනවා අපි බයි කරන්නේ නැහැ. කොහොමත් කඩාගෙන යනවා. එතකොට ක්‍රෑෂ් වෙලාම යනවා. පුල් එකේ මේව කරලා රග් එකේ බයි කරද්දි බලන්න ඕනේ වා මේක කොයි ලෙවල් එකේ තියෙන්නේ කියලා. දැන් මෙතන මාස්ක් එක තියෙනවා. දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ පුල් එක කඩාගෙන යන සමහර ඒවා තියෙනවා. දැන් මේ ක්‍රිල් එක දෙවනි වගේ කැඩල් එක හැදීගෙන යන්නේ සාමාන්‍ය අඩුම බයි කැඩල් 3ක් විතර උඩට කඩාගෙන ගිහින් ඒ කියන්නේ තනි එක මම ඉස්සලා කෝකද පෙන්නුවේ මට මතක නැහැ දැන් සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් දැන් හොඳ බයි ප්‍රෙෂර් එකක් උඩටම කඩාගෙන ගිහින් තමයි පුල් එක ගහන්නේ ඒ කියන්නේ යන්න පුළුවන් උඩරිම ලෙවල් එකට කොයින් එක යනවා ඊට පස්සේ තමයි තප්පර ගානක් විනාඩියක් දෙකක් ඇතුළත මේ පුල් එක ගන්න මෙන්න මෙතන බලන්න හොඳ බයි ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා මේ පල්ලෙහා ඉඳන් ඇවිල්ලා ඇල්ල ටික දවසක් මේක මේ 15 minutes එකෙන් කරලා තියෙන මේකේ බලන්න මේකත් හොඳ තනි හොඳ ස්ට්‍රෝං කැනල් එකක් හදලා තියෙන ඊට පස්සේ පුල් එක පල්ලෙහාටම කඩාගෙන ඇවිල්ලා තියෙනවා මේ කඩන් යන එකක් දැක්කනේ මම කිව්වා විනාඩි 5ක් වගේ විනාඩි 5න් මේක විනාඩි 5කුත් යන විනාඩියෙන් දෙකෙන් තමයි අන්න එක 1 minute කැනල් එකෙන් තමයි පල්ලෙහාට භාගයක් විතර ක්‍රෑෂ් කරලා තියෙන්නේ ඒ තුරු ටික මෙන්න මේක මේ වගේ දැක්කනේ 1 minute කැනල් පල්ලෙහාට ක්‍රෑෂ් කරන් දාලා තියෙන මේ උඩට යද්දි තියෙන 1 minute කැනල් වලින් ටික උඩට අප් වීගෙන යනවා ඒ කියන්නේ උඩට යන එක වේගවත්ව යන්නේ නැහැ සාමාන්‍යයෙන් පල්ලෙහාට කඩන් යන එක ක්‍රෑෂ් වෙලාම යනවා පට ගාලා මේ වගේ දිග මේ උඩට යන වගේ පොඩි බලන්න පොඩි වගේ ෂේප් එක උඩට ගිහින් පල්ලෙහාට ක්‍රෑෂ් වෙන එක කඩාගෙනම යනවා මේක තමයි රග් and pull method එකේ යන්නේ දැන් සාමාන්‍යයෙන් මේක මේ decentralized exchange වල මේකේ buy කරනවා නම් මෙතන පුළුවන් අලුතෙන්ම coin එකක් එනවා new එකේ මෙතන 6 hour නෙමෙයි
මේ නිවර්ස්ට් කියන එක පුළුවන්. දැන් හදන කොයින් දැන් එනවා. ඒ කියන්නේ දැන් හදනවා මේ කොයින් එක තප්පර 33යි ලිස්ට් කළා. අපිට පුළුවන් ඕනනම් දැම්ම බයි කරගන්න. බයි කරලා මේ ටිකක් මේ වෙද්දි අපිට පුළුවන් සේල් කරන්න. ඒ කියන්නේ පුල් එකේන දැන් බයි කරපු ගමන් කොහොමද යන්නේ මේ කට්ටිය මේ තප්පර 33ට බයස්ලා 30ක් මේ කොයින් එක බයි කරලා ඉවරයි. ගොඩක් අය මේ 37යි මේ තප්පරෙන් බයි කරනවා. chart එක දාලා වෙන්නොත් එහෙම ඔන්න මේ හොඳ බයි ප්‍රෙෂර් එකක් කරාම මේ 1 මිනිට් එක මේ උඩට යනවා. දැන් මේ ලොකු මේ ඒවට යද්දි පොඩි වල මේ කැනල් පේන්නේ. දැන් මේ දැක්කනේ මේ 121යි 243 මේ 21යි 243යි මේ කොයින් එක හදලා තප්පර 56යි. 100 කීයද ගේන් එක 265යි. නෙමෙයි 382යි විනාඩි 5ට ගේන් එක. මේ හදපු ගමන් කොහොමත් කොයින් එක පල්ලෙහාට යන්න. ඔයාලට ලේසිම ක්‍රමය තමයි මේවා නිවර්ස්ට් එකට ගිහින් ඒ වෙලේ කොයින් එකක් බයි කරා. මේක දැන් පුල් එක ගහන්න ඔන්න මෙන්න තියෙද්දි ඔයාලා පුළුවන් සේල් කරා. මේක උඩට මෙයා කියලා අල්ලන්න මේ නිවර්ස්ට් එකට ගියා. මේ විනාඩි 2යි මේ බලන්න. මේවා දැම්ම අන්න මේ විනාඩි 5න් පස්සේ සමහර ඒවා මොම් ක්‍රෑෂ් වෙලා තියෙනවා. දෙයක් විතර සමහර ඒවා 1 මිනිත් මෙන්න මේක පෙන්වන්න බැරුණා. ගේන් එක බලන්න ඔයාලා. මේ එක දිගට උඩට යනවා. තව ටිකක් උඩට ගිහින් පල්ලෙහාට යනවා. මේවා දැන් බයි කරන්න අපි පරක්කු වැඩි. මෙතන ඔයාලා ගේම් එක බලන්න 25k 75k ගේන් එකක් කියන්නේ එක පැය ඇතුළට 75k ගේ එකක් කරන් තියෙනවා. පැය නෙමෙයි විනාඩි 5ක් ඇතුළට 75k ගේන් එකක් කරන් තියෙනවා. ඒතර ඩොලර් එක ඩොලර් 75ක් වෙලා දෙනවා විනාඩියක් ඇතුළට. අන්න වගේ තමයි ගේන් එක. මේ දැන් හදනවා. මේ නිවර්ස්ට් එක කියන මෙන්න මෙතන ගියා ඩෙක් ස්ක්‍රීන් එකට ගියා. ඩෙක් ස්ක්‍රීන් එක ඔයාලට මතක නැත්තම් මේ තියෙන ඩෙක් ස්ක්‍රීන් එක මේ ඉස්සරහ වැටෙන්නේ නැති රූපේ මෙන්න මේ තියෙන ඩෙක් ස්ක්‍රීන් එක. ඒක ඩවුන්ලෝඩ් කරගන්න Panther wallet එකක් ඕනේ. ඒක කනෙක්ට් කරගෙන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. ඒකෙන් තමයි මේක තමයි මම හිතන්නේ ලේසිම ක්‍රමය. රග් and full එක එක්ස්ට්‍රා කිව්වේ. නිවර්ස්ට් එකට දාලා තියන්න. එතකොට මේ නිවර්ස්ට් එකේ දැන් ලිස්ට් කරන කොයින් දැන් අපිට ලයිව් බලා ගන්න පුළුවන්. මෙතන හැම නෙට්වර්ක් එකේම මේ 24 cents 42 cents 1 minute මෙන්න මේකත් දැන් 12යි ඔය බලන් ඉද්දි කට්ටිය බයි කරනවා අපිට පුළුවන් මෙතන දැම්ම බයි කරගෙන හොඳ ලෙවල් එකක් බලලා සෙල් කරගන්න පුළුවන්. ඒ ෂණික කරන්න ඕන. බයි කරා පට් ගාලා සෙල් කරන්න ඕන. බයි සෙල්. එතකොට මේක සාමාන්‍යයෙන් දැම්ම ලිස්ට් විච් එකක් මේවා කරගෙන මේක බලන්න ලිස්ට් කරලා විනාඩියයි දැන් 3k ගේන්නක් තියෙනවා. ඔන්න මේක පුල් එක ගහනවා. මේක මේ හරියෙන් සෙල් කරගත්තා නම් හරි. මෙන්න මේ ලොකු ඒ කියන්නේ එච්චර 3k 4k වගේ ගේන්න යනවා. ෂණික මේ වික් ගහලා මේ පල්ලෙහාට ගන්නවා මේ. දැන් මේක පල්ලෙහාට පුල් එකක් ගහන ගමන් තියෙන. දැන් අපි බයි කරනවාද අපි නෑ මේක. මෙන්න මේ හරියට බයි කරලා මේ හරියෙන් විතර සෙල් කරගත්තා නම් හරි. ෂණික කරන්න ඕනේ. ටිකක් හරි පරක් වුණොත් එහෙම පුල් එක ගහනවා. අන්න ඕක තමයි guys මේ ඩෙක් ස්ක්‍රීන් එකේ. හැබැයි Binance එකෙන් කරනවා නම් මේක රිස්ක් එකක් ඇත්තම නැහැ. හැබැයි මේ Binance එකේ තියෙනවා බලන්න පොඩි ගේන් දෙනවා 24 hours 100 ගේන් එක. මේකේ විනාඩි 5න් 3000ක විතර ගේන් එකක් ගන්න පුළුවන් විනාඩි 5. අන්න ඕක තමයි. හැබැයි මේක high risk high profit එක තමයි.